සියලු දෙනාටම සුබ දවසක් වේවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක Node-RED දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද අපි දා ඉන්ස්ටෝල් කරගත්ත පළවෙනි වීඩියෝ එකේදී Node-RED අපේ PC එකට. ඉතින් අද මම ඔයාලට ඩෑෂ්බෝඩ් එකක් ඉන්ස්ටෝල් කරලා මේ විදිහට Arduino බෝඩ් එකක් ලින්ක් කරලා මම ඉදා ඔයාලට කිව්වා කමියුනිකේෂන් ඕනම එකක් අපිට මේ Node-RED එකට ලින්ක් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ Arduino බෝඩ් එකක් ලින්ක් කරලා මම ඒකට යොදාගෙන තියෙනවා පොටෙන්ටියෝමීටරයක්. ඉතින් මේ පොටෙන්ටියෝමීටරයේ වැලියු එක මෙතන පෙන්වන විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. ඉතින් මම අද මේ වැඩේ කරන්නේ කොහොමද කියලා පෙන්වන්නයි ඔයාලට හදන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්වන්නම්. මෙතන පොටෙන්ටියෝමීටරේ මම කරපවන වෙලාවට ඔයාලට පේනවා මෙතන තියෙන වැලියු වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මම මේ එක්සැම්පල් එකක් විතරයි ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕනම ඩිවයිස් එකක් Node-RED හරහා ලින්ක් කරන්න කමියුනිකේෂන් කරන්න පුළුවන් ඕනම ඩිවයිස් එකක් සහ ඕනම ඔයාලගේ නෙට්වර්ක් එකේ තියෙන ඕනෑම PC එකෙන් නරඹන්න පුළුවන් විදිහට මේක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් මේ වැඩේ කරගත්තේ කොහොමද කියලා දැන් යමු බලන්න. හරි එහෙමනම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම වීඩියෝ එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. Node-RED වීඩියෝ සීරීස් එකේ අද දෙවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් පළවෙනි වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට Node-RED පිළිබඳව මුලින් ඉඳන්ම සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද අපි බලන්න හදන්නේ අපි එදා ඉන්ස්ටෝල් කරගත්ත Node-RED එක අපි කොහොමද ඕපන් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා ඔයාලා ටයිප් කරන්න Node-RED කියලා මැද්දෙන් ඉරි කැලලා තියලා red කියන එකට ඉස්සරහින් තියලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඔයාලට තප්පර ගානකින් මේක ඕපන් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට හම්බ වෙනවා යට ලින්ක් එකක්. මේ ලින්ක් එක ඔයාලා මෙතනින් කොපි කරගන්න. මේ තියෙන ලින්ක් එක මේක තමයි අපේ Node-RED එකට යන්න පුළුවන් ලින්ක් එක. ඉතින් එහෙම කොපි කරගත්තට පස්සේ මතක තියාගන්න මේ වින්ඩෝ එක ඔයාලා Node-RED එක ඕපන් කරලා තියෙනකන් ඕෆ් කරගන්න එපා. මේක ඕෆ් වුණොත් Node-RED එක ඕෆ් වෙනවා. ඉතින් අපි මේක මිනිමයිස් කරලා තියාගන්න ඕනේ හැමතිස්සෙම. තියලා ඔයාලා මුලින්ම කරන්න ඕනේ බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඔයාලට කැමති බ්‍රවුසර් එකක් ඕපන් කරලා අපි අර කොපි කරගත්ත ලින්ක් එක මේ විදිහට පේස්ට් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ මේ ඇවිල්ලා තියෙනවා දැන් අපේ Node-RED එකට. අපි ඉන්ස්ටෝල් කරගත්ත Node-RED එකට. ඉතින් අපි අද Node-RED එකේ බලමු මොනවද අපිට කරන්න පුළුවන්. අපි කොහොමද ඩෑෂ්බෝඩ් එකක් මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න කියලා Node-RED එකට. ඉතින් අපිට පෙන්වන්නේ තාම මෙතන Node-RED එකේ අපි සෙටප් කරන පේජ් එකක් විතරයි. තාම අපිට ඩෑෂ්බෝඩ් එකක් සහ ඒ අදාළ දේවල් අපිට පෙන්වන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද ඩෑෂ්බෝඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඩෑෂ්බෝඩ් එක ඉන්ස්ටෝල් කරන්න ඉස්සෙල්ලා අපි බලමු මොනවද අපිට මෙතන මේ ඩිෆෝල්ට් හම්බෙලා තියෙන පොඩි ගැජට් වගේක්. ඉතින් මොනවද මේ වලට අපි කියනවා නෝඩ් කියලා. ඉතින් අපිට පුළුවන් මේ නෝඩ් වලින් එක එක ෆන්ක්ෂන් වලට පාවිච්චි කරන්න යම් අවස්ථා සඳහා පාවිච්චි කරන්න. ඉතින් මෙතන තියෙනවා එක එක නෝඩ්. ඉතින් මේ නෝඩ් වලින් තව අපිට තියෙනවා ටයිමර්, ඩිලේ, ස්විචස් වගේ දේවල් මෙතන ඔයාලට දකින්න. ඉතින් මේවා තමයි අපේ ඉන්පුට් අවුට්පුට් විදිහට අපිට සලකලා මේ Node-RED එක අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්, ක්‍රියේට් කරගන්න පුළුවන් පේජ් එක තමයි අපිට මෙතනදී පෙන්වන්නේ. ඉතින් අපි මේවා ඉස්සරහට වෙනම කතා කරමු. දැන් අපිට මේ නෝඩ් හම්බෙලා තියෙන්නේ මේකට ආපු ඩිෆෝල්ට් නෝඩ් ටික විතරයි. ඉතින් අපි මෙතෙන්ට තව අපිට අමතරව අපි සම්බන්ධ කරන්න භාවිතා කරන දේවල් වලට අපි නෝඩ් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් කොහොමද ඒක කරගන්න කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ඉතින් අපිට මෙතනදී මුලින්ම ඩෑෂ්බෝඩ් එකක් අපි ඉන්ස්ටෝල් කරගමු. ඉතින් ඩෑෂ්බෝඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ
මෙතන මේ තියෙන ඉරි කැලි තුන උඩ ක්ලික් කරලා යන්න manage palette කියන එකට. ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන දේ මෙතන සර්ච් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් අපිට අවශ්‍ය දැන් ඩෑෂ්බෝඩ් එක නිසා අපි මුලින්ම ඩෑෂ්බෝඩ් එකක් මේ විදිහට සර්ච් කරලා ඉන්ස්ටෝල් කරගන්න බලමු. හරි. දැන් ඔයාලට පෙන්නනවා මෙතන තව කීපයක් වටලා මේක ඉන්ස්ටෝල් වුණා. ඉතින් දැන් මෙතන ඔයාලට පේනවා ඉන්ස්ටෝල් කියලා තියෙනවා. ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපි මේක ක්ලෝස් කරලා අයින් වෙමු. ඉතින් අපි දැන් මෙතෙන්ට ගිහින් බලමු අපේ ඩෑෂ්බෝඩ් එක මෙතෙන්ට දැන් ඉන්ස්ටෝල් වෙලාද තියෙන්නේ කියලා. මේ තියෙනවා ඔයාලට මේ යටට තියෙන්නේ. ඉතින් මේ ඩෑෂ්බෝඩ් එකට අදාළ නෝට් කිහිපයක් තමයි මෙතන දැන් මේ ඔයාලට පෙන්වන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ ඩෑෂ්බෝඩ් එක අපි ඕපන් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ඩෑෂ්බෝඩ් එක ඕපන් කරගන්න කොහොමද අපේ ඩෑෂ්බෝඩ් එක දැන් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඩෑෂ්බෝඩ් කියන අයිකන් එකක් දැන් මතුවලා තියෙනවා. මේ ඩෑෂ්බෝඩ් කියන අයිකන් එක මතු වුණාට පස්සේ මෙතන තියෙන චූටි ඉතලයක් ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට යන්න. දැන් මෙතන අපි ඩෑෂ්බෝඩ් එකට ගියාට අපි ඩෑෂ්බෝඩ් එකේ තාම මුකුත් නිර්මාණය කරලා නැති හින්දා තමයි මෙතනින් අපිට මුකුත් පෙන්වන්නේ නැත්තේ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට මේ setup කරන page එකේ අපි මේක දැන් ටයින් කරගමු. ඩෑෂ්බෝඩ් එක අපි දැන් හදාගමු අපි මේ විදිහට